මේ දේවමෑණියෝ? ඇයි දේවමෑණියෝ දිහා බලාගෙන දේවමෑණියන්ගේ මාතෘත්වයේ මංගල්‍ය සමරමින් අවුරුද්දේ පළවෙනි දවසම පටන් ගන්න කියලා සුද්ධ වූ සභාව අපිට කියන්නේ? ඇයි කියන්නේ? ආරම්භය සහ අම්මා වෙන් කරන්න බෑ. ආරම්භය සහ අම්මාව බෙදා වෙන් කරන්න බෑ. දෙවියන් වහන්සේ නව ගිවිසුම ආරම්භ කෙරුවේ දේවමෑණියන්ගේ කුසෙන් නම් ජේසුස් වහන්සේගේ ප්‍රසිද්ධ ජීවිතය මෙසියානු ධර්මදූතික මෙහෙවර ආරම්භ කෙරුවේ අම්මා එක්ක නම් සුදාත්මයානු සුද්ධ වූ සභාව සේනාකුළු ශාලාවේ ආරම්භ කෙරුවෙත් දේව අම්මා එක්ක නම් 2025 අවුරුද්ද පටන් ගන්න ආරම්භ කරන්න වෙන හොඳ කෙනෙක් ගැන කියන්න බලන්න කවුරු හරි නැගිටලා දේවමෑණියෝ ඇරෙන්න කිසි කෙනෙක් නැහැ. දාබර සහෝදර සහෝදරියනි, එනිසා මේ රාත්‍රිය දේවමෑණියන් එක්ක අලුත් අවුරුද්ද පටන් ගන්න කියලා අපි ඔබෙන් ඉල්ලන්න යන්නේ. නිසායි කවදාවත් ඔබට වරදින්නේ නැහැ ඔබ දේවමෑණියන්ගේ අත අල්ල ගත්තොත්. ජපමාලය මේ අපි කියන නමෝ මරිය සාන්ත මරිය මේ පරණ යාඥාවක්. සමහරු හිතනවා මේ ආච්චිලා සීයලගේ යාඥාවක්. දැන් තියෙනවා අලුත් යාඥා. දැන් තියෙනවා හොඳ බර යාඥා. කෑ ගහලා ප්‍රශංසා කරලා කරන යාඥා. මේ නමෝ මරියනී සාන්ත මරියනී කියන්නේ අයියෝ මේ පරණ යාඥාබර සහෝදර සහෝදරියනි. දේවමෑණියෝ දර්ශනය වෙච්ච පාතිමාවේදී ඉල්ලුවේ මොකද්ද? ජපමාල කියන්න. දේවමෑණියෝ 18 වතාවක් දර්ශනය වෙච්ච ලූර්දුවේ මොකද්ද කිව්වේ? ජපමාලය ඔප්පු කරන්න සිත් හැරෙන්න. දේවමෑණියෝ තාමත් දර්ශනය වෙන මෙජගෝරේ ඉවංකලට මොනවද දේවමෑණියෝ කියන්නේ? ජපමාලය යාඥා කරන්න දිනපතා. දේවමෑණියෝ දර්ශනය වෙච්ච ලෞරෙන්තිනාවේ බ්‍රූනෝ, දේවමෑණියෝ දර්ශනය වෙච්ච මෙක්සිකෝවේ ජුවන්, දේවමෑණියෝ දර්ශනය වෙච්ච හැම තැනකදීම කියන්නේ මොකද්ද? මේ ආයුධය අතට ගන්න. මේ ආයුධය අතට ගන්න. දේවමෑණියන්ගේ අත අල්ල ගත්තොත්, දේවමෑණියෝ මහ පොළොවේ ජීවත් වෙච්ච විදිහට මේ ලැබුවා වූ අවුරුද්දේ ජීවත් වුණොත් ඔබ මම කවදාවත් ජීවිතේ විනාශ වෙන්නේ නැහැ. ඔව්. ඒක ඇත්තක්. ඒක ඇත්තක්. එනිසා මගේ දයාබර සහෝදර සහෝදරියනි, අවුරුද්ද පටන් ගන්න නම් කිරි උතුරලා විතරක් මදි. දේවමෑණියන් එක්ක අලුත් ගමනක් පටන් ගන්න. වරදින්නේ ඔබට කවදාවත්. හැම අවුරුද්දකම ජනවාරි මාසේ පළවෙනිදම මේ දවස් 365 පළවෙනි දවසේම දේවමෑණියන්ට කැප කරලා ඉන්නේ. ඇයි දාබර සහෝදර සහෝදරියනි?